අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. රටේ හෙට දවස පිළිබඳව අද දවසේ සිදු කරන සාකච්ඡාව. රට සහ හෙට අද දෙවන පියවර. එළඹෙන මහමැතිවරණ ඉලක්ක කරගෙනයි අප රට සහ හෙට සාකච්ඡා මාලාව ආරම්භ කළේ. මෙහි දෙවන සාකච්ඡාවට අප කැඳවා ගන්නේ හිටපු ජනාධිපති වර්තමාන එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී මහින්ද රාජපක්ෂ මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි ඔබතුමාගේ මතකයේ රැගෙන යනවා ජනවාරි 8 වෙනිදාට සහ ජනවාරි 9 වෙනිදාට. 8 වෙනිදා රාත්‍රිය 9 වෙනිදා අලුයම. ඔබතුමා මැතිවරණ වේදිකාවේදී කියන්නේ ජනවාරි 9 වෙනිදා උදේ පාන්දර මම පරාජය බාරගෙන මේක බාර දීලා මම අර්ලිගහ මැදුරෙන් නික්මුණා කියලා. නමුත් ජනවාරි 8 වෙනිදා රාත්‍රියේ 9 වෙනිදා අලුයම අර්ලිගහ මැදුරේ මහ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා කියලා කියනවා. මොකද්ද මේ? මට මේක විහිළුවක්. නීතිපතිවරයා අග්‍රවිනිශ්චකාරයා මේ සියලු දෙනා ගෙනල්ලා නීතියානුකූලව මං හිතන්නේ නීතියානුකූලව ආණ්ඩු පෙරළන ක්‍රමයක් පිළිබඳව සොයන්න ඇති මං කුමන්ත්‍රණයක්. මේක විහිළුවක්. මං හිතන්නේ මේ විහිළුවට උත්තර දෙන්නත් ඕන නැහැ. මම උතුරේ ඡන්ද ප්‍රමාණය 89-90 වෙනකොට ආසනවල වැටුණ ප්‍රමාණය මම පැහැදිලිවම පරාජය බාරගත්තා. අරගෙන මම මේ වෙලාවේ මම හිතන්නේ 2:00ට විතර මැතිවරණ කොමසාරිස්වරයාට කිව්වා මේ අපි මම පරාදයි. ඉතින් පරාදයේදී දැන් අපි සූදානම් වෙන්න ඕනේ යන්න කියලා. අපේ අයට උපදෙස් දුන්නා. නමුත් මට ඊට පස්සේ ආරංචි වුණා මේ යම් කලබල සිදු වෙනවා. කලබල සිදු වෙනවා නම් ඊළඟ ජනාධිපතිවරයා මේ දිවුරුම් දෙනකම් මට වගකීමක් තියෙනවා රටේ ආරක්ෂාව. කලබල ඇති නොවන ආකාරයෙන් මේ කරදරයක් නොවන ආකාරයෙන් මේක බාර දෙන්න. ඉතින් ඒ සඳහා කටයුතු කිරීමට උපදෙස් දෙන්න මම ත්‍රිවිධ හමුදාවත් පතිවරුත් ඒ වගේම පොලිස්පතිතුමත් ගෙන්නලා නීතිපතිවරයාත් ගෙන්නලා අග්‍රවිනිශ්චකාරයා තමයි ඊළඟට දිවුරුම් දෙන්නේ අලුත් කෙනෙක්ව. ඒක නිසා තුමාටත් කතා කරලා ඒකට සූදානම් වෙන්නේ කියන පණිවුඩය දීමයි මම කරේ. නමුත් කෙනෙකුට හිතෙන්නට පුළුවන් අවුරුදු 10ක් බලේ ඉඳලා එක මොහොතකින් මේ ආකාරයෙන් බලය අතහැරලා යන්න පුළුවන්ද කියලා. එවැනි චරිතයක් මම බලයේ කෑදරකමක් තියෙන මිනිහෙක් නෙමෙයි මම ඒක මතක තියාගන්න. ඉතින් මට ඒක ඔප්පු කරලා දෙනවා මම. සමහරු හිතුවේ මම මේක ඉල්ලිලා යුද්ධ කරලා සටන් කරලා හමුදා බලයෙන් මේක හමුදා බලයෙන් තියාගන්න ඕන නම් අවුරුදු දෙකකින් මෙහා පැත්තේ මැතිවරණයක් තියන්න ඕනේ නෑනේ. ඒක පරාජය ජනතා මතය නම් ජනතා මතයට හිස නමන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදියෙක් මම. ඔබතුමා කිව්වා අවුරුදු දෙකකට මෙහායින් මේ ඡන්දෙ තිබ්බේ ගැන. මැතිවරණ වේදිකාවෙත් ඔබතුමා බොහොම අවස්ථා කිහිපයකදී මේ ගැන කතා කරා. ඒ කියන්නේ වර්තමානයේදී පසුතැවීමක් තියෙනවද අවුරුදු දෙකකට කලින් මැතිවරණේ පැවැත්වීම? හුඟක් අය කියනවා ඇයි මොකටද තිව්වේ කියලා මට චෝදනා කරනවා. මාව බලන්න ආපු ලක්ෂ ගණන් ජනතාව. උන් කිව්වේ මේ අයියෝ මොකටද මේ දවස් මේ අවුරුදු දෙකක් තියෙද්දි මැතිවරණේ තිව්වේ කියන චෝදනාව මට ඉදිරිපත් කරා. ඇත්තටම ඔබතුමා ඇයි වසර දෙකකට කලින් මැතිවරණේ තිබ්බේ? ඒ වෙලාවේ හිතුනාම දෙයක් යමෙක් මම හිතුවා මේ මොකද අපේ ඇමතිවරුත් සමහරව ඇවිල්ලා කිව්වේ මේක තියන්න ඕන කියලා. මතේ තමයි හිටියේ. ඉතින් මම හිතුවා වඩා හොඳයි කියලා. ඒ කියන්නේ හුඟක් අය පයි කියද්දිත් මම කරා ඒක. වර්තමානයේ ඔබතුමාගේ කියවීම මේ අවුරුදු දෙකකට කලින් තිබීම පිළිබඳව මොකද හිතන්නේ? නෑ ඒක මම හිතනවා ඉතින් ඒක නිසා තමයි මේ ප්‍රතිඵලය ලැබුණේ කියලා. මම කරන්න තිබිච්ච ඉතුරු වැඩ කොටස ආපස්සට ගියේ ඒකයි උනේ රට. හොඳයි. දැන් මේක පැත්තකින් මම විශ්වාස කරනවා කොහොම වුණත් මේක මේ නිසා අපි අපේ ජනතාවත් දැනගත්තා පසුගිය ආණ්ඩුවල දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ රට පාලනය කරනවා. මම හිතනවා 94 ඉඳලා විපක්ෂ වසර 20කට ආසන්න කාලයක්. ඉතින් ඒක ලොකු කාලයක්. ඉතින් තරුණයෝ මේ ගැන දන්නේ නැහැ. ඒක නිසා ඔවුන්ටත් මේක මේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක කොහොමද හැසිරෙන්නේ කියන එක පිළිබඳව නැවත අවබෝධයක් ලැබුණා හුඟක් අයට. නැවත මතක් කිරීමක් ලැබුණා කියලායි මම විශ්වාස කරන්නේ. ජනවාරි 9 වෙනිදා අලුයම ඔබතුමා අර්ලිගහ මැදුරෙන් නික්ම යනකොට ඒ මොහොතේ නැවත සිතුවද
මම යලි දේශපාලනයට එනවා මම නැවත තරඟ කරනවා නෑ ඇත්ත වශයෙන්ම එහෙම හිතුවේ නෑ මං හිතුවේ දේශපාලනේ විශ්‍රාම යන්න ඕනේ දැන් ජනතාව මට මේ වගේ මත ඉදිරිපත් කරපු හින්දා කියලා. නමුත් මම ගමේ ගිහිලා මැදමුණට ගිහිල්ලා ගියපු වෙලාවේ ඉඳලා ඇවිල්ලා මාත් එක්ක මට කතා කරපු ලක්ෂ සංඛ්‍යාත මම හිතන්නේ සමහර විට ඔබේ අය මම දන්නේ ඒ දවස්වල ඉතින් මේක නාලිකාවකවත් පෙන්වුවේ නැහැ. මේ ආපු සෙනග පිළිබඳව පොලිම ගැන වෙනදා නම් ඉතින් ওই පොලිමක් තියෙනකොට කොහොම පොලිමක් මේ මම හිතන්නේ ඒ පොලිම 70ක් මෙහාත් දෙකක් දිග පොලි. එකේ තනි එක්කෙනා පිටිපස්සේ නෙවෙයි 4-5 දෙනා ගුණ වෙච්ච පොලි. ඇවිල්ලා තමයි මට මේ නැවත දේශපාලනේ අතාරින්න එපා කියලා මට ඉල්ලීම කරේ. ඔබතුමා යලි දේශපාලන ආගමනයේ තීරණය වෙන්නේ මේ ජනතාවගේ ඉල්ලීම. ඇත්ත වශයෙන්ම ජනතාවගේ ඉල්ලීම් සහ නායකින්ගේ ඉල්ලීම් දේශපාලන පක්ෂවල නායකින්. නමුත් ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ නැවත දේශපාලනයට පැමිණීම හරහා ඔබතුමා ගොඩනගාගත් ගෞරවය යම් තරමකට යම් ආකාරයකට බිඳ වැටුණා කියලා? මම හිතනවා ඉතින් ජනතාව මාව පරාජය කරාම කියලා මට හිතුණායින් පස්සේ පරාජය කළ ප්‍රතිඵලයක් ආවට පස්සේ ඉතින් මම හිතනවා ඒකේ කිසි ගැටලුවක් නැහැ මොකද මට පේනවා ජනතාවගේ ආදරයෙන් අඩුවක් නැහැ කියලා. මිනිසුන්ගේ ආදරය ගෞරවය අඩුවක් වෙලා නැහැ කියන එකයි මම විශ්වාස කරන්නේ. හොඳයි දැන් ජනවාරි 8 වෙනිදා සිදු වුණු මේ වෙනස යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් සඳහන් කරන්නේ මේක දේදුණු විප්ලවයක්. ලේ බෙගුරෙන් නැතුව කරපු අරාබි වසන්තයක්. මට පේන්නේ අරාබි වසන්තය. මට පේනවා මේකේ අරාබි වසන්තයේ මේකේ තියෙන එකම මේ ලක්ෂණය මට පේන්නේ පිටරට බලවේග මේවට හැමදිහත් වීම විතරයි. අරාබි වසන්තය ඇති වුණෙත් පිටරටින් ඇතිවෙච්ච බලවේග රටවල් රටේ ඒක ඇති කරා. පිටරට බලවේග කියලා ඔබතුමා සඳහන් කරන්නේ ඔබතුමා කෙලින් මැගිල්ල දික් කරනවද රටවල් කීපයකට නැත්නම් සමස්තයක් හැටියට? ඇත්ත වශයෙන්ම මුලදී සියලු දෙනාටම මං පිටරටවල් කීපයකට රටවල් කීපයකට ඇඟිල්ල දික් කරා. මම හිතනවා ඒක මම ඒක දැන් කරන්නේ ඒක එහෙමම තියෙනවා ඒ මතේ. මම ඒ ගැන තව තවත් පුන කියන්න සූදානම් නැහැ. හොඳයි ජනාධිපතිතුමනි එතනදී හිතෙන්නේ නැද්ද ඔබතුමාලගේ පැවති විදේශ ප්‍රතිපත්තිය අඩුවක් තිබුණා කියලා? ඒ නිසයි මේ තත්ත්වය මතුවන්නේ. නෑ විදේශ ප්‍රතිපත්තිය අඩුවක්ද මේ දේශීය ප්‍රතිපත්තිය දේශීය අපේ මම හිතන්න ඕන මොකද්ද මම නායකයෙක් වශයෙන් මම පිටරට කියන විදියට නටන පඹෙක්ද නෑ. එහෙම වුණා නම් යුද්ධය අවසන් කරන්න බෑ මට. රටේ මේ සංවර්ධනය ඇති කර ගන්න බෑ. මම ඇත්ත කතාව ඒ අය කියන විදියට එයාලගේ මේ සංගීතයට නටපු කෙනෙක් නෙවෙයි. ඒකයි මූලික ප්‍රතිපත්තිය. මම මිත්‍රත්වයේ තිබුණා. ඒ උන්ගේ දේශපාලන ප්‍රතිපත්ති වල වෙන වෙනසක් වෙන්නේ නැත්නම් පෞද්ගලිකව මේ ඒ රටවල් එක මම හිතන්නේ නැහැ මාත් එක එහෙම වෛරයක් තිබුණා කියලා. දේශපාලන වශයෙන් උන්ගේ ලෝකයේ ඇති වෙන බල තුලනයත් එක්ක ඇති වෙන මේ බලපෑම තමයි මම හිතන්නේ මේකට හේතුව. දැන් මැතිවරණයක් ආසන්නයේ පවතින්නේ. මේ මැතිවරණ ආසන්නයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා 28 වෙනිදා එළිදැක්ුණා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ බොහෝ ජනතා සහන තියෙනවා කියන එක පෙන්වන්නට තිබෙනවා. කෙනෙකුට කියන්නට පුළුවන් අවුරුදු 10ක් තිස්සේ දෙන්න බැරි වෙච්ච සහන දැන්ද දෙන්න මතක් වුණේ කියලා. මම බොහෝ ක්‍රමානුකූල අවුරුදු 10 තුල ගෙනිච්ච පාලනයක්. මට පළවෙනි කාලේ මට මොකද තිබුණු ප්‍රශ්නේ? රටේ ආර්ථිකය කඩා හැලිලා. එදා තිබිච්ච රටේ තත්ත්වය බලන්න. විරක්‍යාව වැඩි වෙලා, අස්ථාවරත්වයෙන් රජ වෙලා, රටක ආණ්ඩුවක ස්ථාවරත්වයක් තියෙන්න බෑ. ඒක කැඩිලා. කිසිම නීතියක් තිබුණේ නැහැ. කැලෑ නීතිය රජ වෙලා තිබිච්ච යුගයක්. එතකොට බෝම්බ පිපිරෙනවා මුළු රටේම. ඉතින් මේ අඳුරු යුගයක් එක්ක තමයි මම බලයට ආවේ. ඉතින් ඒකත් එක්ක මට තිබුණා ලොකුම අභියෝගය. තමයි මේ රටේ යුද්ධයක් තිබුණා. සාමය මේ රටට ගෙන ඒම. ඒ යුද්ධය නතර කිරීම. දවස ගානේ දකුණට එන මිනි තරුණයන්ගේ මල කඳන් නතර කිරීම. මේ සියල්ලම
නතර කරන එක තමයි මගේ මූලික අරමුණ වුණේ. ඒ නිසා මේ ත්‍රස්තවාදය ලෝකේ ගොඩ නැගෙමින් අපුරා. ගොඩ නැගෙමින් තියෙන ගොඩ නැගිලා තියෙන ත්‍රස්තවාදය තත් දරුණුම ත්‍රස්තවාදයා ලෙස ඇමරිකාව පවා හඳුන්වපු ඒ සටන. එතකොට අපිට තිබුණේ ඒක මෙල්ල කරන්න. අපි අපේ නායකයෝ හැමෝම බැලුවා මේක සාකච්ඡා මාර්ගයෙන් යුද්ධය කරලා සටන් කරලා මේක විසඳන්න බැරිව තිබිච්ච ප්‍රශ්නයක් රටේ. ඒක විසඳීමේ තමයි මගේ මූලික අරමුණ වුණේ. මම ඒක විසඳුවා. ඒක විසඳලා ඊළඟට මට තිබුණා රටේ සංවර්ධනය මූලික මිනිසුන්ගේ උවමනාවන්. යටිතල පහසුකම් තිබුණේ නැහැ අපේ රටේ. විදුලිය තිබුණේ නැහැ හරියට. ජලය නැහැ, බොන ජලය නැහැ, රෝහලක් නැහැ හරියට හදලා. ගොඩනැගිලි කඩා හැලිලා. ඔබ දකින්න ඇති ඒ යුගයේ කොළඹ නගරයේ ගඳ ගන්නවා. මේ තත්ත්වයක් තිබිච්ච රටක මට තියෙනවා නැවත වාරයක් මේක ගොඩනගන්න. ඉතින් මම පටන් ගත්තේ මුලින්ම මූලික පාරක යන්න බෑ. ඒ අවශ්‍යතාවයන් යටිතල පහසුකම් ලබා දීම. ගමන් පහසුකම ලබා දීම. විදුලිය 98%කට 99%කට ලබා දීලා තියෙනවා ලංකාවේ. බීමට ජලය තමයි අපි ඊළඟ පිරියවර ගන්න හැදුවේ. දුරකථන වැඩි වෙලා තියෙනවා 100%ට 120කින්. ඉතින් මේ හැම පහසුකම්ම තිබුණා. බලන්න මාධ්‍ය වුණත් එදා තිබිච්ච තත්ත්වෙ නෙවෙයිනේ අද. අද මොනතරම් මාධ්‍ය තියෙනවද? හැම අංශයක් රූපවාහිනී මාධ්‍ය වේවා, ගුවන් විදුලි මාධ්‍ය වේවා මේ සියල්ලම වල දියුණුවක් අවශ්‍ය වෙලා තිබුණා. අධ්‍යාපනයේ කඩා හැලිලා තිබුණා. විශ්වවිද්‍යාලවල ප්‍රශ්න ගොඩායි. ශිෂ්‍ය තරුණ ප්‍රශ්න. මේ සියල්ලම ක්‍රමානුකූලව විසඳන්න තමයි මට තිබුණේ. ඒක නිසා තමයි මම එකින් එක පියවර මේ අවුරුදු 5 තුල යටිතල පහසුකම් පාරවල් ටික හදලා අධිවේගී මාර්ග හදලා රටක් දියුණු වෙන්න ඕන. උතුර නැගෙනහිර නැවත සංවර්ධනය කළා. මිනිසුන්ගේ පොල්ලතු පළවල් හැමතැනම තිබුණේ. අද ඒක පළපතක් සොයා ගන්න නැහැ මේ රටේ. ඒ තත්ත්වෙට ගෙනල්ලා හැම අංශකින්ම රට දියුණු කරලා අධ්‍යාපන මට්ටමේ විභාග වශයෙන් ගත්තත් දියුණු කරලා ළමයින්ට ඒ පහසුකම් දීලා අපේ විද්‍යා අධ්‍යාපනය තිබුණේ නැහැ අපේ ගම්වල. ඉංග්‍රීසි අධ්‍යාපනය අපේ ගම්වල තිබුණේ නැහැ. විද්‍යාගාරය හදලා නැනසලහරහා තාක්ෂණය තොරතුරු තාක්ෂණය ගමට ගෙනියලා. ඉතින් මේ සියල්ල මේ අවුරුදු ගාන තුල කාටවත් හිතන්න බැරි විදියට අපි දිනු කරා. ඉතින් ඒක තමයි අපිට මූලිකව තිබුණු ප්‍රශ්නේ. එතකොට අවනීතිය රටේ තිබිච්ච ඒක නැති වුණා. ඔය කොච්චර කෑ ගැහුවත් ඒක ඒ තත්ත්වය රටේ ඕනම නිදහසක් තිබුණානේ. ඉතින් ඒ නිදහස නැති වෙගෙන ගියපු තිබිච්ච එක අපි නැවත ලබා දීලා පියවර ගත්තා. නමුත් 2009 ඉඳලා 2015 දක්වා 2015 ජනවාරි 8 වෙනිදා දක්වා මේ කාලය තුලදී ඔය කාරණා ඉටු කරලා දැන් මේ මෙවර දෙන්න යන පොරොන්දු ටික ඒ දවස්වල දුන්නා නම් කියලා ඔබතුමාට හිතෙනවා. නෑ ඇත්තටම දෙන්න ඒක අපි අවුරුදු 6කටනේ අපි යම් සැලැස්මක් හදාගන්නේ අවුරුදු 6කට. ඉතින් මේ අවුරුදු 6 අවසාන අවුරුදු දෙකක් තියෙනවා. මේ තත්ත්වය මේ අවුරුදු දෙක ගියා නම් ලැබෙන තත්ත්වයක්. ඒක තමයි මම ඔබතුමාගෙන් අහන්නේ. නෑ ඒක තමයි. එතෙන්දි තමයි අපි ඒ අවුරුදු දෙකකට මෙහා තියපු නිසා තමයි මේවා දෙන්න බැරි වුනේ. නමුත් අවුරුදු දෙකක් ගියා නම් මම හිතනවා මීට වඩා සහන. හැබැයි සහන ජනතාවට ලැබෙනවා. ඔබතුමා සංවර්ධනය ගැන කතා කරා. හැබැයි දැන් වර්තමාන ආණ්ඩුවේ වේදිකාවේ කියවෙන්නේ කොන්ක්‍රීට් සංවර්ධනය නෙමෙයි සංවර්ධනය මනින්නේ ජනතාවගේ අතේ සල්ලි තියෙන්න ඕනේ. එතකොට තමයි රටක සංවර්ධනය මනින්න පුළුවන් වෙන්නේ කියලා. ඇත්ත කතාව සංවර්ධනය කියන්නේ ජනතාව අතේ සල්ලි තියෙන එක නම් රටේ යටිතල පහසුකම් නැතුව අද යටිතල පහසුකම්නොත් එක්ක රටේ ජනතාවගේ අතට සල්ලි තියෙනවා. අද එදා විරකියාව කොච්චර තිබුණාද? එදා මේ ඒක පුද්ගලික ආදායම කීයද? එදා තිබිච්ච. අද කීයද? එතකොට රටේ හැම අංශකින්ම අද එදා ගමේ කුෂිකර්මය කරපු ගොවියට කීයක් හම්බුණාද? ගොවියට අපි රුපියල් 8 තිබිලා 12 තිබිලා 16 තිබිලා 18 තිබිලා
අපි 32 දක්වා ගෙනල්ලා 40 දක්වා ගෙනල්ලා තිබුණ වෙලාවෙත් පෞද්ගලිකාංශය ගිහිල්ලා 55ට ගත්ත තිස්ස මහරාමේ 55ට ගත්තා අපි. ගන්න පුළුවන් තත්වයකට ඇති කරා අපි. පෞද්ගලිකාංශය තරඟ බිමට ඇතුල් කරා අපි. රජය මැදිහත් වුණා ගමම මේක සිද්ධ වුණා. එතකොට ඒ නිසා ගමේ මිනිහට සල්ලි තිබුණා. බඩ ඉරිඟු අද ස්වයංපෝෂිත කරා අපි. අද ඒක විනාශ වෙලා නැවත. අද මොකද වෙලා තියෙන්නේ මේ මාස 5ට? දැන් මේ ගමේ මිනිස්සුගේ අතේ තිබුණානේ. වඩු මහත්තයාගේ අතේ තිබුණා, කම්කරුවාගේ අතේ තිබුණා, මේසන් කාර්මිකයාගේ අතේ තිබුණා. සංවර්ධනයක් වෙනකොට පාරක් හදනකොට පාර හදන කම්කරුවෝ එනවා. එයාට තේ හදන ඒවා, තැඹිලි වෙන ඒවා. බලන්න කොච්චර අද පුද්ගලික ආප්ප ඉදියප්ප හදපු අය කඩ කොතනම් වැටුණාද කියලා. මේ ඔබ රටවටේ ඇවිදිනවා. ඔබේ නාලිකාව. ඒ ඇවිදිනකොට නැද්ද ඒ දියුණුව? ඒ මිනිස්සුන්ගේ අතේ තිබිච්ච මුදල් අද මොකද වෙලා තියෙන්නේ? ඒකේ අනිත් පැත්ත. ලක්ෂ 15කට අධික සංඛ්‍යාවකට ඉර්ජුහා වක්‍ර රැකියා ලැබිලා තිබුණ ඒ රැකියා ප්‍රමාණය ලක්ෂ 15කට වඩා වැඩි. ඉතින් ඒ අයට නැවත රැකියා දෙන්නට තමයි අපි පියවර ගත යුත්තේ. ඉතින් ඒ අයගේ අතේ තමයි සල්ලි තිබුණේ. වැඩ කරන්න පන්තියට තුල තිබුණා රස සල්ලි. මේ යාලා ගාවෙන් පස්සේ මේ මාස කීපෙත් එක මිනිහෙකුගේ අතේ සල්ලි නැහැ දැන්. අද ව්‍යාපාර කඩ ඇලිලා. අද බලන්න එදා අපිට දැනගන්න මෙහි තිබිච්ච සමාගම් බලන්න. වල වාර්ෂික වාර්තාව අරගෙන එක සමාගමේ හැම සමාගමම කොතරම් ලාභ ලබලා තියෙනවද කොතරම් ආදායම් ලබලා තියෙනවද කියලා. ජනතාව අතේ සල්ලි නැත්තම් ඒක කරන්න බෑනේ. අද මොකද වෙලා තියෙන්නේ? අද කඩ ඇලිලා. අපි රාජ්‍ය සේවය ලක්ෂ 15ක් දක්වා වැඩි කරා. ඇයි? අපි විශ්වාස කරා රාජ්‍ය අංශය පිළිබඳව. ඒ ගෞරවයක් ඇතුව උන්ට රැකියා. ඉතින් ඒ හැමෝටම තිබුණා රැකියා. හැමෝගේ මතේ සල්ලි තිබුණා. ලක්ෂ 15ක් කියන්නේ කී දෙනෙක්? උපාධිධාරීන් 2013 වෙනකම් මං හිතන්නේ. දැන් 2013 වෙනකම් අපි රැකියා දීලා තියෙනවා. සියලු දෙනාට. අභ්‍යන්තර බාහිර මේ සියලු දෙනාට. ඉතින් මේ කවුද කියන්නේ මේ? මේක මතවාදයක් අතගෙන දැන් කතා කරනවා දැන් අතේ සල්ලි නැහැ කියන. දැන් සල්ලි නැති හින්දා එදා සල්ලි නැහැ කියනවා. මේ මාස 8ේදී මිනිස්සු බංකොලොත් කරා. රැකියා 15 ලක්ෂයක් නැති කරයිම් කිව්වම. රටේ ආදායම් මාර්ගයක් නැති වුණා. අද පින්පඩිය දෙන්නේ නැහැ. සමෘද්ධිය දෙන්නේ නැහැ පොරොන්දු. මේ මිනිසුන්ගේ තත්ත්වය තමයි ඇත්ත. හොඳයි අපිට තවත් බොහෝ දේ කතා කරන්න තිබෙනවා මේ කාරණා පිළිබඳව. නමුත් විරාමයක් ගත යුතුයි. විරාමයෙන් පසුව රට සහ හෙට සමගින් අපි යලි හමු වෙමු. රටේ හෙට දවස පිළිබඳව අද දවසේ සිදු කරන සාකච්ඡාව රට සහ හෙට. අද අප රට සහ හෙට වැඩසටහනට කැඳවා ගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. හිටපු ජනාධිපතිතුමනි දැන් අප විරාමයට කලින් සාකච්ඡා කරමින් සිටියා මේ සහන පිළිබඳව. ඒ සහන පිළිබඳව කතා බහ කරනකොට මේ සහතික මිල පිළිබඳව කියවුණා. දැන් ඔතුමන්ලාගේ රජයත් වී වලට, තේ වලට, රබර් වලට සහතික මිල ලබා දුන්නා. වර්තමාන රජයත් ඒ ආකාරයෙන් ලබා දෙනවා. නමුත් මෙය ක්‍රියාත්මක කිරීමට බිම්මට්ටමට පැමිණීමේදී නිරන්තරයෙන් ගැටලු මතුවෙනවා. ඔබේ ආණ්ඩුවටත් පොදුයි වර්තමාන ආණ්ඩුවටත් පොදුයි. එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ තියෙන කාරණා පිළිබඳව ජනතාවට තියෙන සහතිකය කුමක්ද? ඇත්තටම සහතිකය තමයි මම මෙතෙක් කල් කරගෙන ආපු ක්‍රියාවල පරිපාටිය. මොකද මම කරේ? මේ සහතික වැඩි රටේ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇතිකරන්න ගත්ත පියවරන් තියෙනවා. කුෂිකර්මයේ විශේෂයෙන්ම සහන දීලා ගොඩනගපු හැටි. පෝර සහන ආධාරේ. අපි දුන්නා පෝර සහන. ඒක කිසි අඩුවක් කරේ නැහැ. එතකොට පෝර සහන ආධාරෙන් පටන් අරගෙන එදා මේ හාල් පොල්ල දාලා කරපු වැඩේ අපි පෝර සහන ආධාර දීලා කරා. එදා. එතකොට 70 යුගයේදී
ඒක වෙනසක් ඇති කරා. පෝර සාහනදාරයේ කවුරුත් බලාපොරොත්තු නැහැ. මට මතකයි ඇලඩින්ගේ පුදුම පහනෙන්ද දෙන්න හදන්නේ කියලා කිව්වා. එක්සත් ජාතික පක්ෂය ඒකට විහිළු කරා. අද අපි ඒක පැහැදිලිව ඔප්පු කරා ඒක දීලා. ඊට පස්සේ සහතික මිලක් අපි ඉදිරිපත් කරාම හැම වෙලාවෙම සහතික මිලට වඩා ඉහළම මිලකට තමයි මේ හැම වෙලාවෙම වෙලෙන්ද ගත්තේ. පෞද්ගලික වෙලෙන්ද. පෞද්ගලික කාලේ. පෞද්ගලික වෙලෙන්ද ගන්නේ සහතික මිලට වඩා ඉහළ මිල. ඉහළ මිලකට තමයි හැමදාම ගත්තේ එදා. මගේ යුගයේදී. මේ වෙනස අපේ යුගයේදී ඒක උනේ එහෙමයි. දැන් මම අපි 35ට දෙන කාලේ 32 දෙන කාලේ වෙලෙන්ද 45ට ගෙනිච්චා. ඊට පස්සේ 40 දෙනවා කිව්වම මෙයාලා 55ටත් වෙලඳා මේ කමතට ඇවිල්ලා අරගෙන ගේවි. අද ඒකේ අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම. අද මේ ආණ්ඩුව සහතික මිල දුන්නාට සහතික මිල දෙනවා කිව්ව එක පොරොන්දුවක් ඉටු කරලා දැමේ. තේ වලට 80ක් දෙනවා කිව්වා. අද කීයද ලැබෙන්නේ? අද තේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා හැලිලා. කුඩා වතු හිමියෝ ඔක්කොම වැටිලා බිමට. ආර්ථිකය විනාශ කරලා තේ ආර්ථිකය. රබර් විකුණ ගන්න බෑ. 300 මම 300ක් දෙනවා කිව්වම මෙයාලා පැනලා කිව්වා 350ක් දෙනවා කියලා. දැන් මම දන්නවා කීප දෙනෙක් මට හම්බ වෙලා කිව්වා අපි 350ක් දෙනවා කිව්ව හින්දා රබර් ටික විකුණන්න නැතුව හිටියයි කියලා. අන්තිමට දැන් අපිට විකුණන්න වෙලා තියෙන්නේ ඊට වඩා හුඟක් අඩුවෙන් 200ට 180ට ඒ විදියට. ඉතින් මේ තත්ත්වය බලන්න. ඒ හැම එකේදීම තේ වේවා රබර් වේවා වී වේවා අද 22යි 20යි 22යි මිනිසුන්ගේ වී වලට දෙන්නේ. අනිත් එක මේ ගබඩා වලට ගත්ත ටික ජනවාරි මාසයේ පෙබරවාරි මාසයේ මාර්තු මාසයේ ගත්තා. අවුරුද්දට ඉස්සෙල්ලා පොඩ්ඩක් ගත්තා. ඒවා ටික ආපහු සල්ලි දුන්නේ නැහැ. අවුරුද්දෙන් පස්සේ එන්නේ කියලා සල්ලි නැහැ කියලා ආපහු වී ටික ගෙනියන්න කිව්වා. ගබඩා වලින්. මේක තමයි ඕන් කරේ. මොකද එක්සත් ජාතික පක්ෂයේ කවදාකවත් කෘෂි කර්මාන්තය පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැහැ. ඉස්සර අතීතයේ නෙමෙයි වර්තමානයේ මං කියන්නේ. මොකද මේ පක්ෂයේ යුගයන්නේ. මොකද කුඹුරු ගොඩ කරන්න ඕන කියපු නායකයෝ ඉන්නේ අපේ. ඉතින් එයාලා කවදාකවත් කුඹුරට තනක් දෙන්නේ නැහැ. ඉතින් වී ආර්ථිකය සම්පූර්ණයෙන්ම මිනිසුන්ගේ මේ අපි ඒක බැලුවේ අපේ සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙච්ච දායාදයක් විදියට කෘෂි කර්මාන්තය දිහා බැලුවේ අපි. ඒක නිසා තමයි අපි ඒකට විශේෂ තැනක් ලබා දුන්නේ. නමුත් ඒකේ කන පිට හැරෙව්වා මේ ආණ්ඩුව මේ මාස කිහිපෙට. ඉතින් අපි හැම වෙලාවෙම කෘෂි කර්මාන්තයේ නිෂ්පාදකයාට විශාල මුදලක් ලබා දුන්නා. බඩේ ඉරුඟු ගොවියට හැම ගොවියෙකුටම. හොඳයි අප ජනවාරි 8 වෙනිදාට ආපහු එමු. ජනවාරි 8 වෙනිදා ගැන කතා නොකර මේ දේ කතා කරන්න බොහොම අමාරුයි. ඒ හින්දා ජනවාරි 8 වෙනිදා හිටපු ජනාධිපතිතුමනි ඔබේ රජයේ පෙරලා දමන්න ප්‍රධාන චෝදනාව බවට පත් වුණේ එකල විපක්ෂීය වේදිකාවේ දූෂණ වංචා චෝදනා. ඔබතුමා මොකද කියන්නේ? මම කියනවා අමූල්‍ය දැන් මේ මාස 6ක් තිස්සේ ෆයිල් පෙන්වුවානේ. මතකද අවුරුදු 2ක් තිස්සේ ෆයිල් පෙන්වනවා. අපිට තියෙන්නේ මේක ආපු ගමන් මේ අය අරගෙන ඇවිල්ලා දඬුවම් කරන එක කිව්වා. මේ ෆයිල් පෙන්න කිව්වේ එක ෆයිල් එක. කොහොම මාස 6ක් ගියා 8ක් ගියා තාම බලහත්කාරයෙන් කියනවා අහවලා මේකට සම්බන්ධ වෙයි කියලා කට උත්තරයක් දීපන් කියලාත් කියපු අවස්ථා තියෙනවා. මේකේ වගකීම අහවල් ඇමතිවරයාට පවරන්නේ කියපු අවස්ථා තියෙනවා පොලිසිය. රජයේ රියදුරාගේ ඉඳලා ජනාධිපති ලේකම් අගමැති ලේකම් ජනාධිපති ලේකම් දක්වා ගෙනල්ලා නොඑක් විදිහේ ප්‍රශ්න කරා. කොහොමද වෙනකම් මේ දැන් සමහරු හැම දූෂණය ගැනම කියනෝනේ. දැන් කතා කරන්නේ පොදුවේ. එදා කිව්වේ අපේ ෆයිල් තියෙනවා මෙන්න අපි ආපු ගමන් මේවා ඔක්කොම දීලා වැඩේ දෙනවා කියලා. ඔවුන් දැන් කියන්නේ ඔබතුමා ඇතුළු මේ සමස්තයට ෆයිල් 7000කට වැඩිය තියෙනවා. ඔව් ඉතින් ෆයිල් ඇති ඒකට කෝ ගෙනල්ලා ඔප්පු කරන්න එපා. 7000න් අඩු ගන්න එකක් ගෙනල්ලා මේ මාස 6ක් 8ක් ගියා එක චෝදනාවක් දාලා උසාවියට දාලා ඔප්පු කරන්න එපා. මේ නිකන් බුරු චෝදනා නීතිපත් කළා දී. සමෘද්ධිය හැමෝටම කළා තියෙන දේ බලන්න. සමෘද්ධිලාභියාට මේ රුපියල් 2500ක් දුන්නයි කියලා ඒක මහා අපරාධයක්, මුල්‍ය අපරාධයක්. හැමෝම ගෙන්නලා හැමෝම කියලා මඩ දාලා මේ මඩ ගැහිමේ ඇර වෙන දෙයක් නැහැනේ. දැන් ලෝකයේ
මම කියනවා දැන් එක ඇමතිවරයෙක් මට චෝදනා කරා බිලියන 18ක්. මම මේ ප්‍රශ්නට එන්නේ හිටියේ ඔබතුමාම මතක් කරයි ප්‍රශ්නේ. ඔය ඉතින් මේකත් එක්කම ඒකත් කියන චෝදනාවක් නේ. බිලියන 18ක්. මට කියන්න මේ ආසියාවේ කවුද බිලියන 18ක් ඉන්නේ? ඇමරිකන් ඩොලර් බිලියන 18ක පොසතේ. ඉන්දියාවේ ඉන්නේ. මම දැක්ක ශාරුක් ખાන්ටත් තියෙන්නේ මිලියන 600ද කොහෙද ඔන්නෝම ගාණක් මම දැක්කා. ඉතින් මේ රටේ ටාටා වේවා මේ එක්කෙනෙකුට බිල්ලා වේවා මේ ඉන්න නායක එක මිනිහෙකුට නෑ මෙච්චර. අපි රටට වියදම් කරලා තියෙන්නේ කීයද 48 ඉඳලා මේ අද වෙනකම් 14 වෙනකම් ඊටත් වඩා වැඩි මුදලක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මෙහෙම අමූලික බොරු කියනකොට මිනිස්සු කොහොමද මේ රටකට රට නෙවෙයි මේ අපරාධය කරන්නේ ලෝකෙටමනේ. මේ මුළු රටටමනේ. ලෝකයට ගිහින් පෙවක් කියනවා. ඇමරිකාවෙන් උදව් ඉල්ලුවා. එංගලන්තයට ගිහිල්ලා උදව් ඉල්ලුවා. ඉන්දියාවෙන් උදව් ඉල්ලුවා. ෆයිල් ටික දුන්නා කොහෙද තියෙන්නේ කියලා. ඇමරිකාවට එක බොත්තමක් අද කරාම එයාලට පුළුවන් අපේ ලෝකයේ ඕනම බැංකුවට දාලා තියෙන සල්ලි ටික පෙන්නන්න. මං කියනවා එක ඩොලර් 5ක් 10ක account එකක් හොයලා ගෙනත් දෙන්න මට. මේ තරගෙන් ඉවත් වෙන්නම් මම. දේශපාලනේ ඊළ අයිබෝන් කියන්න. ඔබතුමා අභියෝගයක් කරන්නේ. අභියෝගයක් අනිවාර්යයෙන්. ඩොලර් ගානක් ඩොලර් එක ඩොලරයක්. පිටරට මේ විහිළුවක් නේ. මේ වගේ බොරු කියලා මොනවද මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ? සමාජයටම බොරු කියනවා. ඉතින් මේවා විශ්වාස කරන කීප දෙනෙක් ඇති යාළගේ හින්චයියෝ. නමුත් බහුතර ජනතාව මං හිතන්නේ නැහැ මේවා විශ්වාස කරනවා කියලා. ඔබ කියන්නේ ජනවාරි 8 වෙනිදා ඒ බොරුවට ජනතාව රැවටුණා කියලාද? සමහර තරුණ පිරිස් අතර එවැනි මතවාදයක් ඇති වුණා. මොකද එයාලා දන්නේ නැහැ දේශපාලනීය අපි කරපු වැඩ කොටස මේ ඉස්සෙල්ලා තිබිච්ච රටේ තත්ත්වය යම් කිසි කෙනෙක් Facebook එක දැන් මම තමයි Facebook එක හිටන් ගමට ගෙනන්න පුරුදු කරේ. ඉන්ටර්නෙට් එක තම මේ සියල්ල පහසුකම් අපි ලබා දීලා තිනේ. ඒකින්ද තමයි මෙයාට Wi-Fi දෙන්නත් පුළුවන් වුණේ කිව්වේ. ඉතින් ඒකෙන් ඒකටත් රැවටිච්ච තරුණ පිරිසක් හිටියා මේ රටේ. නැත්තේ නෑ. අපි ඒක ඇත්ත වශයෙන්ම අපි මේ පහසුකම මුළු රට පුරාම දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ පහසුකම දැන් අපි ගෙදරට දෙන්නයි අපේ කල්පනාව. ඔන්ලයින් එතකොට ව්‍යාපාරයක්වත් කරන්නේ නැහැ. මේක බොරු මේ මූලික කාලෙදි මේ වගේ Facebook එක මේ තොරතුරු තාක්ෂණය ආපු කාලෙදි මෙවැනි තොරතුරු දාලා රටවල් වල වෙනස්කම් ඇති කරන්න පුළුවන් තරුණ හදවත් වෙනසකට. ඉතින් මං හිතනවා මේව හුඟක් අයගේ අතරට ගියා. ඒ තරුණ පිරිස නොමග ගියා. ඉතින් මං හිතනවා දැන් එයාලට තේරෙනවා හුඟක් තරුණයන්ට විතර නෙවෙයි රටේ ගිය මැතිවරණයේදී අපිට වෙනසක් දකින්න කැමති වෙලා හිටපු හුඟක් පිරිසකට දැන් පේනවා මේ වෙනසේ රඟහා මේ කට්ටිය කියපු බොරු වල ඔබතුමා එහෙම කියන්නේ කොහොමද? ඔබතුමාට ඒ සඳහා සාක්ෂි සාධක මොනවද? පැහැදිලිව මේ ඇවිල්ලා මගේ ගාවට ආපු ලක්ෂ ගානක සෙනඟ අතර හිටියා ඒ කට්ටිය. එයාලා අඬ කියපු සමහර ඒවා මගේ ඉදිරියේ. අපි ගිහිල්ලා දුන්නා ඡන්දේ. ඔබතුමාට විරුද්ධව කියලා කියපු අයත් හිටියා මගේ. අවංකවම අපි අද කනගාටු වෙනවා කියලා කියපු අය ඉන්නවා. හොඳයි දැන්. ඔබතුමන්ලගේ වේදිකාවෙත් ඒ වගේම අනිත් පාර්ශවයේ වේදිකාවෙත් හැමතැනම කියනවා රටේ අස්ථාවරභාවයක් තිබෙනවා. දේශපාලන අස්ථාවරභාවයක් තිබෙනවා කියන කාරණේ. ඇත්ත කතාව 8 වෙනිදා වෙනකන් ওই කතාව කිව්වද? ජනවාරි 8 වෙනිදා මම ආණ්ඩුව පිහිටපු දවසේ ඉඳලා ජනවාරි 8 වෙනකන් රටේ අස්ථාවරභාවයක් තිබුණා. 9 වෙනිදා වෙනකුණුත් තිබුණේ නැහැ. පෙරළුණෙන් පස්සේ තමයි අස්ථාවරභාවය රටේ ඇති වුණේ. කවුරු හරි කෙනෙක් කිව්වොත් මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණීම තමයි මේ අස්ථාවරභාවයට හේතුව කියලා. මාම විහිළුව වෙනෝනේ ඒක. මහින්ද රාජපක්ෂ එහෙම තුලත් ස්ථාවරත්වයක් රට තුල ඇති වෙන විශ්වාසයක් තියෙනවා. බලන්න 2005ට ඉස්සෙල්ලා තිබිච්ච අස්ථාවරත්වයේ රටේ. දැන් ඔබම ආපස්සට යන්න 2005ට 90 ගණන් වලට යන්න 89ට යන්න රටේ ස්ථාවරත්වයක් තිබුණාද? මිනිමරුන් දේශයක් මේක. මේ ලේ ගංගාවල් ගලා ගිය දේශයක්. නීතිය අවනීතිය වෙලා
ආර්ථිකය කඩාහැලිලා විරකයාව වැඩි වෙලා තරුණයන්ගේ මලකඳන් ටයර් සෑයන් වල යන යුගයක් මේ ඔක්කොම පහු කරලා තිබිච්ච ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. එතකොට අපි 2005ට ඉස්සෙල්ලා රටේ තිබිච්ච තත්ත්වය ආර්ථිකය බිඳ වැටිලා දවසක ඍණ ආර්ථිකයකට රට ගිහිලා තිබුණා එක අවස්ථාවකදී. ඉතින් මේ සියල්ලම රටේ ආණ්ඩු පෙරලෙනවා. එතන 2005න් පස්සේ තාම ස්ථාවර ආණ්ඩුවක් පිටවගෙන ගියා අපි දිගට. හැබැයි මම හිතන්නේ මේ ආසියාවෙම තිබිච්ච ස්ථාවර ආණ්ඩුව බවට පත් වුණා. 2005ට පෙර පැවති ආණ්ඩුවේ ඔබතුමා ඇමතිකම් දැරුවා. නෑ ඇත්ත. ඒ ඇමතිකමක් දැරුව මම මේක පිළිගන්නවා. ඒ යුගයේ ඒ එච්චර ස්ථාවරත්වයක් ගැන කතා වුණේ නෑනේ. ඒ යුගයේත් බෝම්බ පිපිරුවා. ඒ යුගයේත් සල්ලි හොයාගන්න බැරුව මේ එකම අපිට මේ අපි දඟලපු හැටි අපි දන්නවනේ. වැඩක් කරන්න ඉදිරියට යන්න බෑ. සාකච්ඡාවක් කරන්න බෑ. සියලු දේපල විකුණුවා එක්සත් ජාතික පක්ෂ. අපේ කාලෙත් ඒකත් අපේ කට්ටියත් එක්ක වුණා ඒකට. අපේ විරුද්ධත්වය මැද. ඒ ජනතා විමුක්ති පෙරමුණත් හිටියා ඒ ආණ්ඩුවේ. දැන් කතා කරනවා හරියට ඒ ආණ්ඩුවේ හිටියේ නෑ වගේ. එයාලත් ওই වගකීම් දරුවා. අද ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කටයුතු කරන හැටි දැක්කම මට මතක් වෙන්නේ නන්දා මාලිනීගේ සින්දුව. එදා කියු. යදිමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න. ඉදි කටු වෙන ඇඟිලි තලා දෙතිස් වදේ පමුණුවන්න. අලුත් ලොවක් ගැන සිටීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්. අද මේ අයගේ ක්‍රියාකලාපය මීට වඩා වෙනස් වෙන්නේ නැහැ. මං හිතනවා ඔවුන් ගැන හිතලවත් මේ මියගිය 60,000ක් අතුරුදහන් වූ තරුණයන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ඔවුන්ට ඔවුන්ගේ යුතුයකම ඉටු කරන්නට වත් ඔවුන් සූදානම් නැහැ අද. ඉතින් මේ තත්ත්වය තමයි තිබුණේ. ඉතින් ඒකින්ද නැවත මා දේශපාලන තේම තුල මිනිස්සු තුල විශ්වාසයක් තියෙනවා, රට තුල විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. නැවත ස්ථාවරත්වයකට මේක රට ගොඩනගන්න පුළුවන් කියලා. හොඳයි, ඔබ නැවත දේශපාලනයට එන්නට බොහොම පිරිසක් එකතු වෙලා පරිසරය හදනවා. මහින්ද සුළඟ හමනවා කියලා වුන් කියනවා. මහින්ද සුළඟ හමනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර මහින්ද සුළඟට වැහෙන ගතියකුත් ඇතැම් තැනක පෙවුණා. හැබැයි එහෙම තියෙද්දි ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිය යුතුයි කියන මතයක ඉන්නවා කියන විදිහත් රටට පෙවුණා. ඒ තුල අර ඔබව මහින්ද සුළඟ හරහා ඉදිරියට ගෙන උත්සාහ කරපු පිරිසට යම් හානියක් නොවේද සිද්ධ වුනේ? නෑ, කිසිම හානියක් සිදු වුණේ නෑ. මොකද මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම පමණක් නෙවෙයි. රටක ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම ඔබ ඉස්සෙල්ලා කිව්වා වගේ වගකීමක් ගන්න ඕන. මේ දක්ෂ පිරිසක්. අපි දැක්ක රජය අපිට තුන්වෙනි බලවේගයක් වශයෙන් අපිට තරම් කරන්න ඇවිල්ලා අපිට දෙවෙනි බලවේගයක් බවට පත් වෙන්න ඕන පළවෙනියා වෙන්න අපිට ඕන තරම් ඉඩ තිබුණා පළවෙනියා වෙන්න. වැඩි ප්‍රමාණයක් ගන්න. නමුත් ඒකට වඩා අපි හිතුවා අපි ඔක්කොම එකතු වෙලා මේක ගෙනියන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න පුළුවන් කමක් නැහැ. ඒක මම තදින්ම විශ්වාස කරපු එක. බණ්ඩාරනායක මැතිණිය විශ්වාස කරපු එක. බණ්ඩාරනායක මැතිණියගේ පුතු ගිහිල්ලා දුවලා ගියපු වෙලාවල එතුමිය රෝද පුටුවෙන් ගිහිල්ලා පක්ෂය රැකගත්තා. ඒක අවස්ථාවකදී ඡන්දෙ දෙන්න ගියාම ප්‍රශ්නයක් මතුවුණා, පුතාට ඡන්දෙ දෙනවද පක්ෂයට දෙනවද කියලා. එදා ඒ ඡන්දෙන් පස්සේ ඇවිල්ලා තමයි අතරමඟන ඡන්දෙ දීලා ඇවිල්ලා තමයි මිය ගියේ. ඉතින් මේ ඉතිහාසයක් තියෙනවා මේ පක්ෂයට. ඉතින් ඒක නිසා පක්ෂයත් රැක ගන්න ඕන, අනිත් අයත් රැක ගන්න ඕන, සන්දානයක් කැඩෙන්නේ නැතුව ස්ථාවර යන එක තමයි අපේ වගකීම තිබුණේ. මේ සියලු දෙනා. මොකද මේකෙදී මේකට හැමෝම එක වුණා. පක්ෂ එක වුණා. මේ පක්ෂ ටික. ඉතින් මේක මේ සියලු දෙනාගේම උත්සාහයක් තමයි. ඒකින් තමයි මෙච්චර විශාල අන්තිමට දැන් ඔබතුමාලා දන්නවා විශේෂයෙන්ම රටම දන්නවනේ ප්‍රකාශනය තුල 99% ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක හිටියා කියලා ප්‍රකාශයක් නිකුත් වුණානේ. 99%. සියලු දේශපාලන වමේ දේශපාලන පක්ෂ මේ සන්දානීය දේශපාලන පක්ෂ සියල්ලම කියා හිටි මා දේශපාලනට ආයුතුයි කියලා. එතනයි ඒකේ තමයි ස්ථාවරත්වය තියෙන්නේ. එතන තමයි අපේ
ශක්තිය තියෙන්නේ. හොඳයි. අප ඒ ස්ථාවරත්වයන් පිළිබඳව ඒ ශක්තියින් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. විරාමයෙන් පසුව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සිදු කරන රට සහ හෙට වැඩසටහන සමගින් ඔබ යලිත් එකතු වෙන්නේ. ඔබතුමාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 28 වෙනිදා එළි දැක්වුණා. ඊට කලින් තමයි එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකින්නේ. දැන් අපි එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශ සංසන්දනය කරනකොට ඇතමෙකුට කියන්නට පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන ඇතැම් කාරණා ඊට එහා ගිහිල්ලා ඒ සහන වලට වඩා යම් සහන ප්‍රමාණයක් වැඩි කරලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා කියලා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අනුකරණය කළාද? මට ඔය වීලු මොකද මං හිතනවා ඒකේ අනිත් පැත්ත වෙන්න ඇති. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබිච්ච ඒවා මේ කට්ටිය අරගත්තද කියලා. මොකද එහෙම වෙන්න පුළුවන්. මොකද මේවා අපි මාස 6ක් තිස්සේ සාකච්ඡා කළා විද්වතුන් එක හදපු ප්‍රකාශනයක්. මේ නිකන් ආවට ගියාට තොරතුරු අරගෙන සංඛ්‍යා ලේඛන අරගෙන ඒවත් එක තමයි මේ විශේෂඥයෙකුම කහුවෙලා හදාගත්ත ප්‍රකාශයක්. මේක හුඟක් මේ ඒක නිසා මේක මේ කාගේවත් අනුකරණයක් නෙවෙයි. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙලක්. මා අතුරු ප්‍රශ්නයකට එනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තිබෙන්නේ මහින්ද චින්තනය සහ මහින්ද චින්තන ඉදිරි දැක්මේ ඉතුරු වුණු කොටස් සමග යහපාලනයක් සඳහා වූ මෛත්‍රී පාලනයක් සඳහා වූ ප්‍රකාශයේ කොටස් මේ දෙකම එකතු කරලාද මේ හදන්නේ? මම හිතනවා මේක අලුත් විදියට හිතපු දෙයක්. මේ ප්‍රායෝගිකව මේ වැඩපිළිවෙළවල් අපේ වැඩපිළිවෙල ඉදිරියට යන්න මහින්ද චින්තනයේ තිබිච්ච දේවල් මේ සියලු දේ අරගෙන එකතු කරගත්ත මිනිසුන්ගෙන් ලබාගත්ත තොරතුරු අනුව උන්ගේ උවමනාවන් හඳුරගෙන ගත්ත අලුත් පියවරක්. මේක තියෙන්නේ. ඒ කියන්නේ ජනතාවගේ අනාගතය පිළිබඳව නිවැරදිව සොයලා බලලා ඒ ගත්ත තීරණයක් කියන එක තුමා කියන්නේ. විශේෂයෙන්. ඔව්. අපි මේ මාස 6 අපිට තිබුණා ඒකට කාලේ. ඒ කාලෙන් ප්‍රයෝජනත් අරගෙන තමයි අපි මේක ඉදිරිපත් කරේ. කෙනෙකුට කියන්නට පුළුවන් මහින්ද චින්තන ඉදිරිපත් කළා. මහින්ද චින්තන ඉදිරි දැක්ම ඉදිරිපත් කළා. නමුත් මේවයිත් ඉටු නොවුණු කාරණා තවමත් තිබෙනවා. ඉතින් අවුරුදු දෙකක් තියෙනවා කියවනේ. දැන් ඔබම කිව්වනේ අවුරුදු දෙකක් ඉඳලා තියෙනවා කියලා මේක. ඒවා අවුරුදු දෙකක් තුල ඉටු කරන්න පුළුවන්. මොකද ඒ හැම එකක්ම අපි කෙටි කාලින, මධ්‍යම කාලින, දීර්ඝ කාලින කියලා වෙන් වෙලා තිබුණා. මහින්ද චින්තනේ. ඉතින් ඒවත් එක්ක තමයි අපි බොහොම පැහැදිලිව 2016 වෙනකොට මෙන්න මේ තත්ත්වයට රට ගේනවා කියලා කියපු ඉලක්කයක් තමයි තිබුණේ. නමුත් ඒ ඉලක්කය හදිසියෙ මැදදී මැතිවරණයක් තිබුවා. ඉතින් ඒ ඉලක්කය ඉෂ්ට කරන්න බෑනේ. ඒ ඉලක්කයත් මේක තුළ අන්තර්ගතයි. මේක අන්තර්ගතයි. හොඳයි. අපි ජාතික ආරක්ෂාවට එමු. ඔබතුමන්ලාගේ වේදිකාව තුළ ජාතික ආරක්ෂාව පිළිබඳව බොහෝ සෙයින් කතා බහ කරනවා. හැබැයි අනෙක් පාර්ශවයෙන් කියන්නේ ආපහු යුද්ධ විකුණගෙන කන්න හදන්නේ කියලා. අපිට යුද්ධය හෝ වෙනත් කිසිම දෙයක් විකුණගෙන කන මිනිස්සු නෙවෙයි අපි. බලන්න එයාලා ඉතිහාසයේ යුද්ධය කරගෙන එනකොට කියපු කාරණා. ඔය දැන් කියන මඩ තමයි එදත් කිව්වේ. මැදවච්චියට යනවායි කිලිනොච්චියට යනවායි කියලා මැදවච්චියට යනවායි කිව්වා. තා කොහෙද යනවායි කියලා පාමංකඩ යනවායි. අලිමංකඩ යනවායි කියලා පාමංකඩ යනවායි කිව්වා. දැන් බලන්න මේ අය ඒක යුද්ධය දිහා දැකපු ආකාරය. එදත් මේවා හාස්‍යයට ලක් කරා. එදත් මේවා කරන්න බෑ කියලා කිව්වා. එදත් උන් කිව්වේ මේ කිසි දෙයක් කරන්න බෑ. ප්‍රභාකරන පරාජය කරන්න බෑ. ඒකින්ද හොඳම වැඩි මේක අර ලකුණු කළා යාලා ලකුණු කළා දීලා තියෙන විදියට මේක බාර දීලා උතුර නැගිනහිර ඇඟ බේර ගන්න එක අනිත් රටේ. එහෙම තමයි යාලා හිතුවේ. නමුත් ඒකත් එක්ක අපි හිතුවේ ඊට වඩා වෙනස් විදියට මේ ප්‍රශ්නේ දිහා. අපි මේකෙන් කොච්චර අපහාස කරත් මොනතරම් බොරු කිව්වත් එදා යුද්ධයට විරුද්ධව අපි ඒක දිගටම කරගෙන ගියා. ඊළඟ අපි ජයග්‍රහණය ලැබුවා.
ඉතින් ඒ වගේ තමයි අද අපිට පේනවා. අපි එහෙම මේක මිනිස්සු 27000ක් තරුණයෝ මේ හමුදා බටින් 27000ක් තරුණයන් මේ කියන්නේ මේ සටනේදී දිවිපිදුවා අමතක කරන්න එපා කී දහහක් මේ වෙනුවෙන් මැරුණාද කියලා. මුළු රටම ලේ ගංගාවක් වෙලා තිබිච්ච රටක් මේක. ජීවිත පූජා කරලා ඇස් කන් නාහ මේ සියලු දේ පූජා කරලා අත්පා ලබාගත නිදහස මේක විහිළුවට ලක් කරන්න බෑ. ඉතින් මේ නිදහස් කරගත්ත මේ රට ඒකීය රට ආපහු පාවා දෙනවා නම් මේ ජාතික ආරක්ෂාව නැති වෙනවා නම් මොකද්ද තියෙන තත්ත්වය? අද බලන්න නීතිය තියනවද කියලා උතුරේ හා නැගෙනහිර. ඒක ඔවුන්ගේ අතට ගත්ත නීතියක්. අධිකරණයට ඒක මේ පැහැදිලිව පේනවනේ ඒක. දැන් මෙයාලා ඉල්ලන්නේ මොකද්ද? යුද්ධෙන් ඉල්ල ගන්න බැරි සටන් කරලා ප්‍රභාකරන් ගන්න බැරි වෙච්චදී ආපහු මේ ගිවිසුම් ගහලා ගන්න හදනවා. මේකයි අර සුනාමි සහන මණ්ඩලය අතර තියෙන මේ සම්බන්ධතාවය අරගෙන බලන්න. මේ කට්ටිය දැන් බලාපොරොත්තු වෙන්නේ මේ TNA එක මොකද්ද මේ කියන්නේ? ඉතින් මේ සියල්ලගෙන්ම පේනව නේද? දැන් අපි දැක්කා රණවිරු සතියේ මැයි මාසේ 18 වෙනිදා. අපි මෙහි සමරන්න ලෑස්ති වෙනකොට ඒක සමරුවේ නෑ ඒ කට්ටිය. ඒක වෙන නමකින් තමයි ජයග්‍රහණය සැමරුව. ඊට පස්සේ උතුරේ මොකද වුනේ? උතුරේ වුනේ කළු කොඩි දැම්මා. එදා බලහත්කාරයෙන් නීති උල්ලංඝනය කරලා රටේ නීතිය තියෙද්දි තහනම් නියෝග තියෙද්දි ගිහිල්ලා පහම් පත්තු කළා ප්‍රභාකරන්ගේ මිනිවලට ගෞරව කළා. මරුණු තැනට. ඉතින් එතනින් නැවතුනේ නෑ කට්ටිය. ඊළඟට කාන්තාවක් අපේම නැගණියක් දූෂණය කිරීම පිළිබඳව උතුරේ ඇති වෙලා තියෙන තත්ත්වය. උඩ සමූහ දූෂණයක්. ඒ දූෂණය මුවාවෙන් මුළු උතුරේ නැගෙනහිරත් කළු කොඩි දැම්මා. විරෝධය පෑව. හර්තාල් කරා. දැන් මේ හර්තාල් කිරීමයි ඉතිහාසයේ හර්තාල් කිරීමයි මේ ප්‍රභාකරන්ගේ මේ සටන පටන් ගන්න යුගයේ හර්තාල් කිරීමයි අතර වෙනසක් තියෙනවද? මම දකින්නේ නැහැ කිසි වෙනසක්. ජනාධිපතිතුමනි එතනදී කියන්න පුළුවන් නේද ඔබතුමන්ලා යුද්ධය අවසන් කළා, දකුණට සාමය රැගෙන ආවා, උතුරේ භූමිය නිදහස් කරගත්තා. නමුත් උතුරේ ජනතාව දිනාගත්තේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ජනතාව දිනා ගැනීමට මූලික අපි බොහොම පැහැදිලි ලෙස ජනතාව අපිනේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දුන්නේ උතුරට. මැතිවරණ දුන්නේ. පළවෙනි වතාව ප්‍රාදේශීය සභා, පළාත් සභා, මහා මැතිවරණ මේ සියල්ල අපි දුන්නා ඒ කට්ටිය. නිදහස. ඒ නිදහස අපි දුන්නා යාලට. නමුත් අර ඔවුන්ගේ මනස දැන් මේ අලුත් තරුණ පරපුරක් ඒ තියෙන මේ ඉදිරිපත් කරගෙන යන වැඩපිළිවෙල තුළ ඔවුන්ගේ ඇතුලේ ඔවුන්ගේ හිස් තාම අනිත් පැත්තට හරවගන්න කාලයක් තිබුණේ නෑ අපිට. අත් වශයෙන්ම අපි උතුරේ සංවර්ධනයට අපේ මූලික පහසුකම් ළමයින්ට දෙන්න. ඒ කියන්නේ පවුල් වලට දෙන්න. පවුල් වලට විදුලිය තිබුණේ නෑ. පාරක් හත්වරක් තිබුණේ නෑ යන්න, කෝච්චියක් තිබුණේ නෑ යන්න. ඉතින් මෙවැනි අධ්‍යාපනය කරන්න මේ නිදහස තිබුණෙත් නෑ පාසල් හරියට. නමුත් ඊට වඩා එහාගේ දෙයක් ඒ ජනතාව දිනා ගන්න අවශ්‍යයි කියන එක ඔබතුමාට දැන් ඒක තමයි. ඒ ජනතාව අපි මේවා දීලා ජනතාව අතරට යන්න ක්‍රමානුකූලව යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අවුරුදු අර දෙකේ තිබෙන පරතරය නැවත වාරයක් මෙතෙන්ට එනවා. ඒ ඊළඟට ජනතාව දිනා ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රමානුකූලව. ඉතින් මම හිතනවා තරුණ පරපුරක් අපි දිනාගත්තා එක්තරා දුරකට. පැහැදිලි ලෙස මම 2010 ජනාධිපතිවරණයේදී ඡන්ද 40000ක් ගන්නකොට උතුරෙන් අද ඒ වගේ සෑහෙන ගුණයක් වැඩි වෙලා තියෙනවා. මිනිසුන්ගේ බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා. ඉතින් අර තවමත් ඩයස්පොරාවේ LTT ඩයස්පොරාවේ ග්‍රහණයට මේකේ ජීවිත තාම ගැට ගැහිලා. මොකද ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන්ට හුඟක් දෙනෙකුට ආදායම් තියෙන්නේ. එහෙන් එවන මුදල් වලින්. ඉතින් ඒකත් එක ප්‍රශ්නයක්. ඉතින් අනිත් පැත්තෙන් අපි ජනතාවට දැන් ආර්ථිකය ගොඩනගමින් හිටියේ. ඒ අයගේ පුරුටු ටික දීලා මේ සියල්ලම උන් දීලා උන්ගේ ජීවිත අර බඩි බුදුවන්නේත් කියනෝනේ
බඩිකින්නෙන් ඉන්න කෙනාට බණ කියන්න එපා කියලා කෑම ටිකක් දීලා බඩ පුරවලා බණ කියන්න පටන් ගන්න කියලා. බුදුබණෙත් කියනවා. ඒ වගේ තමයි මේක. අපිට මිනිසුන්ගේ මුලින් මිනිසුන්ගේ කුසගින්න නිවලා තමයි මූලිකව අනිත් වැඩවලට යන්නේ. මොකද නිදහස දීලා අධ්‍යාපනය දීලා උගත්කම දීලා මේ ඒ දියුණුව ඊටම ශීඝ්‍ර දියුණුවක් බවට පත් වුණානේ උතුරේ ආර්ථිකේ. අපි හිත තතන් අපිට දිනා ගන්න ඒ කාලය මම හිතන්නේ මදි වුණා කියලායි මා විශ්වාස කරන්නේ. හරි. අපි මෙහෙම හිතමු. යලිත් වතාවක් ඒ අවස්ථාව උතුමාට ලැබුණොත් ඒ සඳහා වූ වැඩපිළිවෙලක් ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තිබෙනවද? අපි අත් වශයෙන්ම ඒක අපි ඒකීය රටක් තුළ. මොකද මම ඒකීය රට ගැන විශේෂයෙන්ම කියනවා. ඒකීය රටක් තුළ උන් සමග සාකච්ඡා කරලා යම් කිසි ක්‍රමවේදයක් හදලා උන්ගේ දේශපාලන උවමනාවන් ඉටු කිරීමට අපි සූදානම්. නමුත් ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළට ෆෙඩරල් ක්‍රමය ඇතුළත් කරලා තිබෙනවා. ඔය ඉතින් ඒකනේ මේ අය දැන් මගේ කාලේ ඔය කතා එකක්වත් ඉල්ලුවේ නැහනේ. 8 වෙනිදා වෙනකන් ඉල්ලුවේ නැහනේ. මේ 8 වෙනිදාන් පස්සේනේ මේ අලුත් ඔක්කොම ඉල්ලන්නේ ෆෙඩරල් කියලා බය නැතුව ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලනවා වෙනම රාජ්‍යයක් ඉන්නවා අධිකරණ බලය ඕන ඉඩම් බලය ඕන මේ සියල්ල ඔවුන් ඉල්ලන්නේ විධායක ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය මේ සියල්ල ඔවුන් ඉල්ලන එකේ තේරුම මොකක්ද? මේ පොඩි රටක් ජාතිවාදීන් මේ විදියට අපි ඉල්ලුවොත් තාටික කාලෙකින් අනිත් ඈත් ඉල්ලලා ඉන්නේ. එතකොට මොකද්ද මේ පුංචි රටට වෙන්නේ? මේ රට ඒකේ පොඩි කුඩා දූපතක්. මේ දූපත කඩන්න ඉඩ දෙන්න බෑ කෑලි වලට. වෙන කෙනෙකුගේ රාජ්‍යයකට මේ මහා විශාල රාජ්‍යයන් වල තියෙන සංකල්ප එක පාරට මේ රටට ගේන්න බෑ. ඒක මතක තියාගන්න. ඉතින් මේ අබ්ද ගේන්න හදන්නේ සම්පූර්ණ අපි බලාපොරොත්තු නොවන වැඩි දෙනා බලාපොරොත්තු නොවන වැඩපිළිවෙලක් නේ. කවදාකවත් මේ මම හිතන්නේ නැහැ දැන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන උදවියත් ඔකට කැමතියි කියලා. තමන් ගිහි කියලා රටක් තියෙන්න ඕනනේ. දැන් මේකත් කඩලා ගියාම මේක ගන්න ගියෙන් වීසා අරගෙන යන්න වුණොත් අපිට උතුරට මොකක්ද තියෙන තත්ත්වය? ඒකනේ ඇත්ත කතාව. මේ හදන්න යන්නේ එවැනි තත්ත්වයක්. දැන් බලන්න ඒකින් වෙන්නේ මෙතනින් ඇවිල්ලා පොලිසිය ආවොත් දැන් පොලිස් බලතල දෙනවා කියන්නේ පොලිස් බලතල අතුල් වෙන්න බෑ. ඔවුන්ගේ අවසරයක් නැතුව. මිනිමාරලා යහපැත්තට පැන්නම අසරණයි. පොලිසිය. දැනුත් අසරණ වෙලා ඉන්න එක මේ උතුරේ නැගෙනහිර මේක කඩලා දුන්නම තේවිද? අනිත් එක වෙනස බලන්න. වගකීමක් නැහැනේ. දැන් මේ යාලා ඉල්ලන වගකීම දැන් අපි දැන් කාටද මේ අර ඔය ගැටුම තමයි අපිටත් තිබුණේ එකක්. පොලිස්පතිවරයෙක් දීලා පොලිස්පතිවරයා මහා ඇමතිගේ යටතේ ඉන්නේ. එතකොට ඒක හින්දා තමයි අපි කිව්වේ පොලිස් බලතල දෙන්න බෑ කියලා. එහෙම නැතුව මේ දෙමළ ජනතාවට විරුද්ධව මේක නෙමෙයි මේ දේශපාලන උවමනාවන්. ඩයස්පෝරාවේ උවමනාවන්. අපිට පේනවනේ දැන් ඇමරිකාව තවමත් කියනවා 94 වාර්තාවේ LTT මේ රටෙන් පරාජය වුණාට පිට රටින් පරාජය කරේ නෑ අපි කියලා. උන් තවමත් සල්ලි එකව ගන්නවා, තවමත් ආයුධ එකතු කරනවා කියලා. ඒකට හොඳටම උදාහරණය ඉන්දියාවේදී අත්අඩංගුවට ගත LTT සමාජිකයෝ දෙන්න. දැන් මොකටද මෙහාට එන්න හැදුවේ? ඉතින් මේවා පිළිබඳවත් මේ රට ජනතාව හිතන්න ඕන. මේ දේශපාලඥයෝ බලය ලබා ගන්න ඕනම දෙයක් ඕනම විදියකට පාවා දෙන්න දීලා කරනවා නම් මං හිතන්නේ මේක වැරදි කියලා. මං හිතනවා මේක කනගාටුදායක තත්ත්වයක්. නමුත් මට ඒක කරන්න බෑ. මට මගේ මව්බීම පාවා දීලා මට කිසි විටක මේ දේශපාලන බලය ඕන නැහැ. ඒක බොහොම පැහැදිලි. මං ඒක කරන්නේ නැහැ. හොඳයි. අපට තව එක් විරාමයකට යා යුතුව තිබෙනවා. විරාමයෙන් පසුව සාකච්ඡාවේ අවසාන වටේදී මුණ ගැහෙමු.
ඔබ යලිත් රට සහ හෙට වැඩසටහන සමගින් අද අප සාකච්ඡාවට කැඳවා ගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්. මම විශ්වාස කරනවා ඔබතුමා ජනාධිපති පදවියෙන් ඉවත්ව ගිය පසු පවත්වන ප්‍රථම දීර්ඝ සාකච්ඡාව. පැහැදිලිවම. ඒ සාකච්ඡාවේ අවසාන ප්‍රවේශයට අපි එන්නේ. ඔබතුමා හම්බන්තොටින් කුරුණෑගලට පැමිණීම පිළිබඳව විවිධ මත විවිධ තැන්වල කතා බහට ලක් වෙනවා. ඔබේ පුරවරය හම්බන්තොට අමතක කරලා මෙන්න දැන් කුරුණෑගලට ඇවිල්ලා කියලා. ඇයි මේ? ඇත්තටම ඔය කතා කරන්නේ විරුද්ධය මිසක් මාත් එක්ක දේශපාලන වශයෙන් විරුද්ධය මිසක් වෙන අය නෙවෙයි. මට රටම එකයි. මොකද මම රටට පොදුවේ වැඩ කරලා තියෙනවා. සමහර චෝදනා කරනවා මට හම්බන්තොට මම විශාල දියුණුවක් ඇති කරයි කියලා. මතක තියාගන්න දකුණේ හම්බන්තොට විතර නෙවෙයි මොණරාගල ගත්තත් මේ ප්‍රදේශ හැමෝගෙම ඇහැට පෙනිච්ච නැති ප්‍රදේශ. දුප්පත්ම දිස්ත්‍රික්කය හම්බන්තොට මොණරාගල ඇතුළු ඒ ප්‍රදේශ රත්නපුර. හැබැයි මම රට පුරාම වැඩ කරා. එක වහා සමානව වැඩ කරා. ඉතින් මට වරායක් දෙන්න පුළුවන් කමක් නැහැ මේ කුරුණෑගලට. නමුත් මම කුරුණෑගලටත් බොහොම ප්‍රදේශයේ දියුණුව සහ දැන් කුලියාපිටියට යන්න කුලියාපිටිය නගරයට යන්න. ඒ නගරයේ තියෙන වෙනස මට ඇවිල්ලා කියන්න. හම්බන්තොට කුරුණෑගලයි මම මේ කුලියාපිටියේ නගරයයි අතර වෙනස. තාම මම හිතනවා ඒ වගේ හැම තැනම මම වැඩ කළා තියෙනවා මේ දිස්ත්‍රික්කවල. ගමේ කාපට් පාරද, ස්පිරිතාලද, පොලිසියද හැම දෙයක්ම. පාසල්ද, මහින්දෝදේ විද්‍යාගාරද මේ ඔක්කොම කරා. මම රටටම එකට වැඩ කළා තියෙනවා. ඒකින්ද මේක හම්බන්තොට මම ඉල්ලනවාද, කුරුණෑගල ඉල්ලනවාද කියලා ප්‍රශ්නයක් නෙවෙයි මේක. මට ආරාධනා ආවා ඔය රට හැම ලංකාවේ හැමතැනම. අත් වශයෙන්ම විශේෂයෙන්ම රත්නපුරෙන්, කම්පහින්, අනුරාධපුරෙන්, මාතරින්, කළුතරින් ඇවිල්ලා කුරුණෑගල තනිනුත් ආවා. ඉතින් අවසානයේ මම කුරුණෑගල නැවතුණා. ඉතින් ඒකයි ඒ කුරුණෑගල හිටියා മന്ത്രിවරු කණ්ඩායම, ඇමතිවරු වෙලා හිටපු විශේෂ කණ්ඩායම බොහොම පාත්‍රයට ඇවිල්ලා වේලාසනින්ම කිව්වා මම කුරුණෑගල බාරගත්තයි කියලා. ඒ කියන්නේ ඔබට කලින් ඕන්න ඔබ කුරුණෑගලට කැඳවාගෙන ගියා කියලාද ඔබතුමා කියන්නේ? මට කලින් ඔවුන් අරන් ගියා මාව. හොඳයි. අප සමස්තය පිළිබඳව කතා බහ කරමු. දැන් මේ සමස්ත මැතිවරණ ක්‍රියාවලිය තුළ විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ රජයේ සේවකයා පිළිබඳව දැඩිව කතා බහට ලක් වෙනවා. දැඩිව කතා බහ කරන රජයේ සේවකයාට විවිධ දෑ විවිධ ආකාරයෙන් ලබා දෙනවා කියන කාරණය සඳහන් වෙනවා. මේ ඇයි මේ රජයේ සේවකයාට මේ තරම්ම ආදරයක් දක්වන්නේ? මතක තියාගන්න ඕන මුලින්ම එක්සත් ජාතික පක්ෂය රජයේ සේවකයා කෙරෙහි විශ්වාසයක් තිබුණේ නැහනේ. රාජ්‍ය සේවය ගැන විශ්වාසයක් නැහැ. ඒක නිසා එයාලා රාජ්‍ය සේවය අඩු කිරීම තමයි එයාලට උපදෙස් දුන්නේ. ලක්ෂ 3කටද අඩු කරන්න. 7කට තිබිච්ච රාජ්‍ය සේවය ලක්ෂ 3 දක්වා අඩු කරන්න. ඕන් ක්‍රමානුකූල කප්පාදු කිරීමක් කරගෙන ගියා. දැන් ගොඩක් අයට ඒක අමතක වෙලා. ඒ ඉතිහාසය. ඉතින් මේ කප්පාදුවෙන් පස්සේ අපි බාරගත්තම අපේ තිබුණු විශ්වාසය රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ වගකීම අපි බාර අරගෙන පසුගිය කාලේ ලක්ෂ 14-15ක් හිටු වෙන්න ගානකට රාජ්‍ය සේව වඩා ශක්තිමත් කරා. එතකොට ගිය මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ට දෙගොල්ලම දුන්න පොරොත්තු. දැන් 10000ක් මූලික මම කිව්වම 3000ක් මූලික වටුප වැඩි කරනවායි කියලා 2200ක් දෙනවා කියලා. එතකොට 5200ක් දුන්නම මෙයාලා කිව්වා මූලික වැටුප 10000 කරනවා කියලා. හැබැයි මූලික වැටුප 10000 කරන්නට මෙයාලට බැරි වුණා. මෙයාලා අර මම මූලික වැටුපට 3000ක් වැඩි කරපු එකත් පැත්තකට කරලා සම්පූර්ණයෙන් මුලින් 5000ක් දීලා ඊළඟට දැන් 7000ක් දීලා මේ ඊයේ පෙරේද මැතිවරණේ මං හිතන්නේ මැතිවරණය මේ තියනවා කියලා කිව්වට පස්සේ විසිරුවට පස්සේ තමයි ඉතුරු සල්ලි ටික 10000 එල්ලලා දීලා තියෙනවා. ඒකයි වෙනස. දැන් අපි මේ කට්ටිය දුන්නු පොරොන්දු ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට දුන්න බයිසිකලේ අඩු ලාභින් වියදමකින් හමුදාවේ කට්ටියට අපි මේ අයට කිව්වා 50000 අපහු දෙනවා බයිසිකලේ නිකන් දෙනවා. විතරක් නෙවෙයි තවත් අනිත් ඔක්කොටම දෙනවා කියලා. මොකද උනේ මම ගෙනල්ලා තිබිච්ච බයිසිකල් ටික 3000
4,000ක් බෙදුවා. ඊට පස්සේ සත පහක් අර පොලිසිය කට්ටිය බැඳපු සල්ලිවත් නැහැ. බැඳපු සල්ලිවත් ආපහු හම්බුනේ නැහැ. දෙනවා එක පොරොන්දු ඉෂ්ට වුණේ නැහැ ඒ ආකාරයෙන්. 10,000 විතරක් එල්ලලා දීලා තියෙනවා. වෙන මුකුත් නැහැ. දැන් මේ මැතිවරණයට ඔන්න මෙන්න තියලා දුන්නේ. මැතිවරණ කාලේ දුන්න එක. එතකොට දැන් අපි මේ නැති වෙච්ච අපි දීලා තියෙන පොරොන්දු. අපි පොරොන්දුවක් දෙන්නේ හොඳට බලලා කල්පනා කරලා මේක කළ හැකිද නොහැකිද රට ගැන හිතලා මුළු සමස්ත ආර්ථිකය ගැන හිතලා තමයි අපි දිය යුත්තේ. ඒ නිසා තමයි බය නැතුව අපි කිව්වේ 10,000 අපි දැන් අපි ගණන් බලලා අපි ආවම 10,000 අනිවාර්යයෙන්ම මූලික වැටුපට එක්කව ගන්නවා. විතරක් නෙමෙයි අවම වැටුප 25,000 කරනවා. රාජ්‍ය සේවයේ අවම වැටුප 25,000 කරන්න අපිට පුළුවන්. අපි දෙන්න යනවා. හොඳයි අප මෙහෙම කතා කරමු. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔබතුමාගේ මූලිකත්වයෙන් මැතිවරණ ව්‍යාපාරයට ප්‍රවිෂ්ඨ වෙලා තිබෙනවා. මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව සන්ධානයේ ජයග්‍රහණය පිළිබඳව ඔබතුමාට දෙන්න පුළුවන් සාධක මොනවද? අනිවාර්යෙන්ම අපි ජයග්‍රහණය කරනවා. මම මූලිකව කියන්නකෝ එක්සත් ජාතික පක්ෂයේම පිළි අරන් තියෙනෝනේ Tamanට තනියම ආණ්ඩුවක් පිටවන්න බෑ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා මම ආවම දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණු එකතු කරගෙන ආණ්ඩුවක් හදනවා. දැන් ඔහුන් කියන්නේ ඒකෙන් කියන්නේ එයාට එක්සත් ජාතික පක්ෂයට 113ක් ගන්න බෑ. එයාට අඩුවෙන් තමයි ගන්න. එතකොට මේ දෙකොල්ලොන්ගෙන් ලැබෙන ටික අරගෙන එයාට ආණ්ඩුවක් පිටවන්න 113ක් දක්වා යන්න පුළුවන්කම තියෙයි කියලා එයා විශ්වාස කරනවා. ඉතින් එතනම පරාජයක්නේ. එයා පිළි අරගෙන තියෙන්නේ. එතකොට මම පැහැදිලිව කියනවා 117ක් අරගෙන ආණ්ඩුවක් පිටවනවා. ඉතින් ওই දෙකේ මට තියෙන ඒ විශ්වාසය. මොකද මම දැන් දිගටම ගිහිල්ලා තියෙනවා. මැතිවරණයට ඉස්සෙල්ලා ගන්න මම ගිය මැතිවරණේ මම පරාජය වෙච්ච මැතිවරණේ දිස්ත්‍රික්ක 10ක් දිනුවා. 11 වෙනි දිස්ත්‍රික්කේ එක දිස්ත්‍රික්කයක් මම 350කින්ද 400 ගානකින්ද පරාදයි. තා දිස්ත්‍රික්කයක් 3000කින් පරාදයි. ඉතින් මෙහොම එහෙම දිස්ත්‍රික්ක කීපයක්ම තියෙනවා අඩු සංඛ්‍යාවකින් පරාජය වෙච්ච. එතකොට ඒ දිස්ත්‍රික්ක දැන් අපි ගත්තොත් උදාහරණයකට ගත්තොත් බලන්න පොළොන්නරුව අද සියලු දෙනාම එක පැත්තකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකෙන් ඇති වෙලා තියෙන ඒක ජයග්‍රහණය. ජනතා විමුක්ති පෙරමුණ ඈත් වෙලා. ෆොන්සේක මහත්තයා වෙනම ඉල්ලනවා. එතකොට මේ සියලු දේවල් බලනකොට ස්ථීර වශයෙන්ම අපිට අපි අනිවාර්යයෙන්ම දිනනවා. හොඳයි. ඔබතුමා දිනුවයි කියමු. එතකොට ඔබේ ආණ්ඩුවේ ඉඳලා ඔබෙන් ඉවත්ව ගිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි ජනාධිපතිවරයා. මම ඔහු සහ හොඳයි. ඔහු සහ ඔබ එක්ව ගමනක් යා හැකිද? මම හිතනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පුළුවන් නම් රනිල් වික්‍රමසිංහත් එක්ක එකට යන්න. මේ අවුරුදු ගණනාවක් 70 ගණන් ඉඳලා ආපු මාත් එක්ක මට ඔහුට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බොහොම පැහැදිලිව යා හැකි. ඒ කියන්නේ ඔබ සූදානම් ඔහු සමග එක්ව ගමනක් යන්න? පැහැදිලි යා යුතුයිනේ. ඔහුනේ ජනාධිපතිවරයා. මම අද විධායක ඊළඟට ඇවිල්ලා තියෙන අලුත් 19 වෙනි වගන්තියෙන් ලැබිච්ච විධායක බලයත් එක්ක ඉන්න අගමැතිවරයා. ඉතින් මේ රනිල් වික්‍රමසිංහ මේ විදිහට යනවා නම් ඊට වඩා හොඳට එකට මම හිතන්නේ මේ සමහර ඒවට මේ සමහර ප්‍රතිපත්ති වලට ජනාධිපතිවරයා වග කියන්න ඕන කියලා. ඒක එතුමා නොකිය කිව්වා ඒක ආකාරයකින් මහ බැංකු අධිපතිවරයා ගැන. ඉතින් එහෙම පැහැදිලිව මේකෙන් පේනවා මේ වෙනස. කැමැත්තකින් නෙවෙයි කියලා. ඉතින් මේ සමහර දේවල් වලට ඉතින් ඊට වඩා හොඳට මං හිතන්නේ අපි සුවදව යන්න පුළුවන් කියන එක විශ්වාසය තියෙනවා අපිට. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ අඳුරන පුද්ගලයෙක්. හොඳයි හිටපු ජනාධිපතිතුමනි අවසාන වශයෙන් රටේ ජනතාවට ඔබට දෙන්න තියෙන පණිවිඩය. ඇත්ත වශයෙන්ම ජනතාවට මම දෙන්න තියෙන්නේ මේ රට රැක ගන්න. තමන්ගේ මව්බිම ගැන හිතන්න. තමන්ගේ දරුවෝ ගැන හිතන්න. දරුවන්ට අනාගතය. දරුවන්ට හොඳ ලෝකයෙන් දිනන්න පුළුවන් දරුවෝ බව බිහි කරන්න අපි සූදානම් වෙන්න ඕන. නව තාක්ෂණය, අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනය මේ සියල්ල දීලා දරුවා වඩා ශක්තිමත් කරන්න ඕන. ඒ වගේම සාරධර්ම වලින් පිරිණු සමාජයක් අපි ගොඩනගන්න ඕන.
අපි ඒක අමතක කරලා අපේ සංස්කෘතිය අමතක කරලා අපිට රටක් දියුණු කරලා වැඩක් නැහැ. සමාජයේ මේ සියලු භෞතික සම්පත් දියුණු කරත් අපිට අර ආධ්‍යාත්මික ගුණ වගාව අපිට දරුවන්ට දෙන්න බැරි නම් අපිට වැඩක් වෙන්නේ නැහැ. ඒකින්ද වඩා මේ රට ඒ ඔක්කොටම රටක් තියෙන්න ඕන මේ දරු පරපුරට. මාතෘ භූමිය තමන්ගේ මාතෘ භූමිය කෑලි වලට කැඩිච්ච අස්ථාවර ආණ්ඩුවක් තුල ජනතාවට ජීවත් වෙන්න තියෙනවනම් ඒක මහා අපරාධයක්. නතර වෙලා තියෙන සංවර්ධනය විශේෂයෙන්ම අපි වහාම පටන් ගන්න ඕන. එහෙම නැති වුණොත් මේ රට ආර්ථිකය සහ මිනිසුන්ගේ බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ මිනිසුන්ට. අතට සල්ලි නැතුව මිනිසුන්ගේ දවස ගානේ පල්ලෙහාට වැටි. කුෂි කර්මාන්තය කෙරෙහි අපේ විශ්වාසය තියෙන ගොවි ජනතාවට ඒ හැම තේ වගා කරුවට, රබර් වගා කරුවට, පොල් වගා කරුවට මේ අය වෙනුවෙන් ඔවුන්ගේ නැවත ඔවුන්ට මේ මුදල් අතට ලැබෙන ක්‍රමයක් හැදෙන්න ඕන. ඒ වගේම රටේ ජනතාව අතරට මුදල් ගලා යන්න ඕන. ඒකට කරන්න තියෙන්නේ වහාම සංවර්ධනය ආරම්භ කරලා අතර වෙලා තියෙන 58000ක් වූ ව්‍යාපෘති ලංකාවේ. ඊට අමතරව අධිවේගී මාර්ග මේ සියල්ල නැවත පටන්ගෙන විශේෂයෙන්ම කොළඹ වරාය නගරය වරාය ආශ්‍රිත නගරය මේ සියල්ලම නැවත පටන් ගන්න ඕන. ආයෝජකයෝ ඉන්නේ ස්ථාවර ආණ්ඩුවක් යටතේ. අපේ කාලේ ආපු ආයෝජකයෝ දැන් ආපහු ගිහිල්ලා මේ මාස 5ට ඒ අය නැවත ගෙන්නා ගැනීම අපේ වගකීම යුතුයකම. රටේ සංවර්ධනයේට ඒක මහා රුකුලක්. ඒක නිසා මේ ආර්ථිකය ගොඩනගන්න පියවර ගැනීම අපේ වගකීමක්. අපි ස්ථාවර ආණ්ඩුවක් පිටවන්න කටයුතු කරන්න සූදානම්. මේක නිසා අපි කෙරෙහි විශ්වාසය තියන්න අපි ඒක අපුරට ඉටු කරනවා කියන එක අපි මතක් කරන්න ඕන. හොඳයි, ඒ වෙනුවෙන් ඔබතුමාට සුබ පතමින් ඒ වගේම අද දවසේදී රට සාහයට වැඩසටහන සමගින් එක්වීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් සමුදිනවා. ස්තුතියි ඔබතුමාට. අයිබෝවන්. හිතවතුනි, රට සහ හෙට වැඩසටහන සමගින් රැඳී සිටියාට ඔබටත් ස්තුතියි. අප රටේ හෙට දවස වෙනුවෙන් තමයි අද දවසේ මේ සාකච්ඡාව ක්‍රියාත්මක කරන්නේ. යලිත් රට සහ හෙට සමගින් හමුවන බලාපොරොත්තු වෙන සමගන්නවා. ස්තුතියි ඔබට රැඳී සිටියාට.